මේ මුළු පිට්ටනිය පුරාවටම පින්නතුනේ මේ හැම තැනම ඔය සුදු පාට තමයි පේන්නේ. මේ සියලු දෙනාම දැන් පැය ගණනාවකට ඉහතදී පෙර සියලු දෙනාම ගෙවල් වලින් මේ ස්ථානයට පැමිණුනේ සියලු දෙනාගේම හොඳ අරමුණක් තිබ්බා. මොකක්ද ඒ අරමුණ? මේ හැම කෙනෙකුටම ඌමනාවක් තිබ්බා මේ ධර්ම දේශනාව තියනවා කියපු දාවෙලේ ඉඳන් පින්නතුන්ට ලොකු උද්‍යෝගයක් ඇති වෙන්න ඇති. ලොකු හැඟීමක් උවමනාවක් ඇති වෙන්න ඇති. මේ බණ අහන්න යනවා කියලා වෙන මොකවත් ඕනේ නැහැ පින්නතුනේ. හිතිච්ච එකම ලොකු දෙයක්. මේ බාල මහලු තරුණ ලොකු කුඩා ભેදයකින් තොරව මේ සියලු දෙනාටම මෙතෙන්ට එන්න හිතුණු එක අදහස් පහළ වෙච්ච එක මේ සම්බුද්ධ ශාසනයේ චිරස්තදී සුබ ලකුණු 15වීම. මේ පින්නතුන්ට මෙහෙම හිතුනේ ඇයි? පින්නතුනේ කිසිම කෙනෙක් ඔය සිතුවිල්ල අවතක්සේරු කරන්න එපා. කිසිම කෙනෙක් ඔය සිතුවිල්ල ඔක නොසලකා හරින්න එපා. ඔය හිතිච්ච එක පින්නතුනේ ඕක මේ ආත්මෙම වෙච්ච වැඩක් නෙමෙයි. මේ පින්නතුන් සංසාරේ කියලා දිනනවා කවදා හරි මීට කල්ප ගානකට කලින් කියන්න ඇති අද පන්සිල් සමාදන් වුණා වගේම මේ ආත්මේ කටයුතු කරා වගේම අපේ තරුණ දරුවෝ පුතාලා කියලා ඇති බුද්ධං සරණං ගච්ඡාමි කියලා ඇති. මේ ආත්මේ මොකක්ද ඔය අපිට පන්න විපාක දෙන්නේ? මෙතන ඇති කවදාවත් බණක් අහපු නැති උදවිය. ඇයි එන්න හිතුනේ? පින්නතුනේ ඒ තමයි අපි සංසාරේ කියලා දෙනවා මම බුදුන් සරණ යමි කියලා. පින්නතුන් සංසාරේ කියලා ඇති නේ අර ධම්මං සරණං ගච්ඡාමි. පින්නතුන් කියලා ඇති මම ධර්මයේ සරණ යමි. ඒ කියපු කාරණේ තමයි ඒ ප්‍රාර්ථනාව අදිෂ්ඨානය තමයි පින්නතුනේ අපේ පිටිපස්සෙන් සැප විපාක ළඟා කර දෙමින් ගමන් කරන්න. මේ පින්නතුන්ට ධර්මයේ රතිය හොඳට හුරුයි. සංසාරේ පුදුම විදිහට දන් දීලා ඇති. සංසාරේ පුදුම විදිහට මේ පින්නතුන් සිල් රැකලා ඇති. එනිසා පින්නතුනේ ඔය හිතිච්ච එක තමයි ඔය පිටිපස්සෙන් ගමන් කරන්නේ. ඔය අහම්බයක් එහෙම නෙමෙයි. ඔය සංසාරේ ඔය කරපුවාගේ කියපුවාගේ පුරුදු මේ ආත්මය තුල අපි මොකක්ද කරගන්න ඕනේ? ඔය ඇති වෙච්ච පුරුද්ද පිළිතුරු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. මේ නිවන් දකින්නකම් ඕක තල්ලු දාගෙන යන්න විතරයි තියෙන්නේ. නිවන් දකින්නකම් ඕක ඔය ලැබුණු අවස්ථාවෙන් තව ටිකක් ප්‍රයෝජන ගන්න විතරයි තියෙන්නේ. මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා.
මේ ඉන්න සෑම කෙනෙකුටම මේ ඉන්න නිවන් දකින්න පුළුවන් උදවිය. මේ ඉන්න නිවන් දකින්න පුළුවන් මාර්ගයට පිළිපන් උදවිය. එහෙම නැත්තම් පින්නතුනි අද බණහන් දෙන්න හිතෙන්නේ නැහැ. මේ තියෙන්නේ සසර දුක නිමා කරනවා කියලා සංසාරේ ප්‍රාර්ථනා කරපු උදවිය. මේ පින්නතුන් මේ පිට්ටනියේ මේ අවුවේ ඉඳගෙන බණ අහනකොට ඔය නගරේ මෙලහටත් නැද්ද පින්නතුනේ? ඔය ජීවත් වෙන්න සත්කමක් කරගන්න කියලා කී හරි එක්කහු කරන කවුරුවත් නැද්ද? ඉන්නෝ. රැට කණ්ඩ කෑම ටික හොයාගන්න ඔට්ටු වෙන කවුරුවත් නැද්ද? ඉන්නෝ. හැබැයි මේ පින්නතුන්ට ලැබිලා තියෙනවා හම්බෙලා තියෙනවා සනසීමෙන් බණ ටිකක් අහන්න පුළුවන් ආත්මයක්. මේ පින්නතුන්ට ලැබිලා තියෙනවා සනසීමෙන් ජීවිතේ ජීවිකාව ගෙවන්න පුළුවන් ආත්මයක්. ඒ තමයි පින්නතුනි අපේ සංසාරේ කරපු කුසල් ටික ඔය පිටිපස්සෙන් එන්නේ. ඔය සංසාරේ පුදුම විදිහට අපි පින් කරලා ඇති. මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්නත් ක්ෂණ සම්පත්තිය ලබන්නත් මේ පින්නතුන් පුදුම විදිහට භාග්‍යවන්ත වෙලා තියෙනවා. මං හොඳට දන්නවා හොඳේ ඔයත්තන්ට ඕකේ අගයක් තේරෙන්නේ නැහැ. මේ පින්නතුන් ඇත්තටම හිතන්නේ මොකට වගේ මිනිස්සු වෙලා ඉපදලා ඉන්නවද? මිනිසත් භවයේ ලබලා තියෙන්නේම මොකේද? නිකමට හිතුණද මේ මොකද මගේ මේ අත් දෙක හොඳට වැඩ කරන්නේ? නිකමට හිතුණද මට මොකද මේ හොඳට ඇවිදින්න පුළුවන්? නිකමට හිතුණද මට මොකද මේ හොඳට කතා කරන්න පුළුවන්? මේ පින්නතුන්ට නිකමට කල්පනා වුණාද මොකද මගේ මේ හොඳට කන් දෙක ඇහෙන්නේ ඇස් දෙක පේන්නේ? පින්නතුනි මේ ෂණ සම්පත්තිය ලබලා පිහිටලා හොඳට ඉන්ද්‍රියන් වැඩ කරන්න ඉන්ද්‍රියන් කටයුතු කරන්නේ ඇයි? වෙන කිසිම දෙයකට නෙමෙයි. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. මේ යන ගමනේදී අපිට වෙන පොඩි බාධකයක් තියෙනවා. මම මේ කියන එක හොඳට අහගන්න ඕන. මේ යන ගමනේදී අපි මුහුණ දෙන පොඩි ගැටලුවක් තියෙනවා. අපිට පරිස්සම් කරගන්න බැරි ටිකක් තියෙනවා. බුදුහාමුදුරු දේශනා කරනවා දවසක් පින්නතුනි මේ ඉබ්බෙක් ඉන්නවා. ඉබ්බා ගඟක් දිගේ උඩහට යනවා පල්ලහට යනවා. මං කියන්නේ මේ ඉබ්බා වගේ ඉන්න ඕනේ. ඉබ්බා ගොඩ වෙලා පොඩ්ඩක් වෙලා ඉන්නකොට එතෙන්ට නරියෙක් එනවා. නරිය ආපු ගමන් මොකද කරන්නේ? ඉබ්බා කෑලි ටික ඇතුළට දාගන්නවා. නරියා තට්ටුවක් දානවා ඉබ්බාගේ කට්ටට. කවුද මේ නරියා? නරි තට්ටු දැම්මට ඇවිස්සෙන්න එපා හොඳේ. පුරුදු වෙලාම ඉන්නේ මොකේද? නරිය තට්ටුවක් දාපුවම කලබල වෙනවා. මේ නරියා තමයි මාරයා. නරියා තමයි කෙලෙස් උත්පාදනය කරන්නේ. නරි තට්ටු කරනකොට ඉබ්බ මොකද කරන්නේ? ඉබ්බු අඬු එළියට දාන්නේ. අපිට තට්ටුවක් දැනෙනකොට අපි මොකද කරන්නේ? අපේ ඉන්ද්‍රියන් වලට මොකද වෙන්නේ? කුලප්පු වෙන්නේ නැද්ද? දැන් උන් බැලි හැකියව මෙතනත් ඕන. වැටයින් ඉන්න කට්ටිය සේරම හිට ගන්න ඕන. එතකොට මොකද වෙන්නේ පිටිපස්සේ කට්ටිය? කුණහර පටන් ගන්නවානේ.
කලබල වෙන්න එපා. නරි තට්ටු දානවා. තට්ටුව දානකොට ඉබ්බා කොහමද ඉබ්බාගේ ඉන්ද්‍රියන් ටික හංගගත්තේ? පුරුදු වෙන්න. ඉන්ද්‍රිය සංවර භාවය පුංචි කාලේ ඉඳන් ප්‍රගුණ කරන්න. අද ඉඳන් කිසි කෙනෙකුගේ තට්ටු වලට කලබල වෙන්න එපා. හිතට මොකක් හරි සිතුවිල්ලක් ඇති වෙනකොට දැනෙනකොට වෙනදුනේ අර අහලත් ඇති මං හිතන්න දූරංගමං ඒකචරන්නේ අසරීරං ගුහාසය යේ චිත්තං සංය මොක්කන්ති මාර බන්ධන වෙනදුනේ මේ හිතේ කලබලකාරී ගතියත් එක්ක අපිට අපේ ඉන්ද්‍රියන් වල සංවර භාවයේ දැන් ඉඳන් තියාගන්න. මොකක්ද හිතේ කලබලකාරීත්වයත් එක්ක ඉස්සරළම ඇති වෙන හැඟීම සිතුවිල්ල මොකක්ද? ඩක් ගාලා කට නෙමේ දැරෙන්නේ. වෙච්ච හිතිච්ච ගමන් ඔය ජීවිතේ එක ගමනක්වත් කියලා නැද්ද? ඔය සමහරු කියනෝනේ දෝ මැරිලවත් යන්නේ නැහැ නේ කියලා. පවුද පින්ද? ඔය කියනෝනේ බලන්නෝ ගෙවල් වල දබර වෙනකොට හැම. ඔය කියනෝනේ අතප්පයක්වත් කැඩියන් කියලා. කියලාම නැද්ද? බණහන ගමන් ඉඳගෙන කල්පනා කරන්න ඕන හොඳ මං කී ගමනක් විතර ඔය කියලා දෙනවද කියලා. පව් සිද්ධ වෙන්නේ නැද්ද? මේ පින්නතුනි පිටස්තරින් තට්ටුවක් වදිනකොට ඉන්ද්‍රියන් වල සංවර භාවය ආරක්ෂා කරගන්න ඕන. එනිසා මම යෝජනා කරනවා සියලු දෙනාටම පුළුවන් නම් ඔය මාරයා කිට්ටු වෙනකොට ඉබ්බෙක් වගේ ඉන්න. මොකද්ද? ඉන්ද්‍රියන් ටික සංවර කරගන්න. ඉන්ද්‍රිය අසංවර භාවයේ තුලින් සිද්ධ වෙන අකුසල කර්මවලට කාටද පින්නතුනේ? ඔවට මුහුණ දෙන්න වෙන්නේ කාටද? ඔව ගෙවන්න වෙන්නේ කාටද? මොනවාද ඇති වෙන අකුසල කර්ම? මිනිසත් භවයේ කෙලසන ප්‍රධාන දොරටු තුනයි. මේ පින්නතුන් හොඳට දන්නවා අපේ හිතයි, අපේ කයයි, අපේ වචනයයි. පින්නත්නි අද ඉඳන් පුරුදු වෙන්න මොකක් හරි කමක් නැහැ ඔය හිතන එක. මේ තුලින් මට සිද්ධ වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද කියන එක තීරණය කරන්න. මේ තුලින් මට සිද්ධ වෙන්නේ පාපයක්ද කියන එක තීරණය කරන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි අපිට පින්නතුනි අද අහන්නත් පුළුවන් බලන්නත් පුළුවන්. අද උදේ 7ට 8ට විතර තිබ්බේ වේයන්ගොඩ ධර්ම දේශනාව. ඒත් ඉතින් මේ වගේ පිට්ටනියක් පිරෙන්න පාන්දර 5 ඉඳන්. එක ඇස්පේන් නැති තාත්තා කෙනෙක් වේදිකාවට එක් කරගෙන ආවා. ඔය මන් ළඟට ඇවිල්ලා කියනවා ජීවිතයේ තිබ්බ ලොකු ආසාවක්ලු මේ බණ කියන හාමුදුරුවෝ දැහැට දැක ගන්න. ඒ වුණාට හාමුදුරුවෝ මගේ ඇස් දෙකෙන් කවදාවත් බලන්න හම්බෙන්නේ නෑලු. පින්නතුනි මේ ලෝකේ හරි දුර්ලභයි. බුද්ධ කියන වචනය මේ ලෝකේ හරි දුර්ලභයි. මේ ධර්මය ඇහෙන එක පදිරූප දේශ වාසෝච මොකක්ද මේ සුදුසු ප්‍රදේශය? අවාසනාවක මහතකට පින්නතුනි අපිට නොතේරුණාට මොකද?
ಗುಣ උදේ හවා ඇහෙනවා නම් ඇහෙන්නේ. පාන්දර 4ට අපේ ගෙදරක රේඩියෝ එකක් දැම්මත් මොනවාද යන්නේ? බණ නෙමෙයිද? එහෙමයි කියලා ගෙවල් ලකුණු හරපෙන් බැන ගන්න ගඩු වුණාද? රෑ 10ට ඕෆ් කරන්න ගියත් මොනවාද යන්නේ? එක්කෝ බණ එක්කෝ පිරිත්. දැන් බණ අහන ගමන් කල්පනා කරන්න බාන්න. ගෙවල් හැදීගෙන යනවද වෙනසීගෙන යනවද? දරුවෝ යහමකට එමින් පවතිනවද අයහපතේ හැසිරෙමින් පවතිනවද? හේතුව සුදුසු ප්‍රදේශයේ හම්බෙලා තිබිලත් බිනදුනේ පෙර කරපු පින් ඇති භාවයේ තිබිලත් අපි අකුසල් කරලා ඇති පුදුම විදිහට මහාපන්තක හාමුදුරුවන්ගේ මල්ලි කවුද? චුල්ලපන්තක හාමුදුරුවෝ. මාස 4ක් යනකම් එක ගාථාවක් පාඩම් කරන්න බැරි වුණානේ. හේතුව මේ අකුසල කර්ම සංසාරේ. පාඩම් කරන්නකොට මතක හිටින්නේ නැති භික්ෂුන් වහන්සේ නමකට උසුළු විසුළු කිරීම. මේ ඔය කරන්න කියන හැම එකක්ම අපේ පිටිපස්සෙන් එනවා. මම ඔය අවුරුදු උත්සවයක ගියා පින්නතුනේ දවස්වල පන්සිල් දෙන්න. ඒ අවුරුදු උත්සවය අර දුවන්න සබත්තු දාලා පොලිමට බලාගෙන ඉන්නවා. මම මේ කියන්නේ සසරේ කුසල් බලවත් වුණාම එකයි මිනිස්සුන්ට තියෙන්න ඕනේ පුබ්බේච කත පුඤ්ඤතා පෙර කරපු පින් ඇති භාවය. මේ ආත්ම වශයෙන් අපි නඩත්තු කරන්නේ මේ උස්සගෙන ඉන්නේ කවුද? අපි සංසාරේ කරපු කුසල්. එකයි කියන්නේ ඒවා නැති කරගන්න එපා. රේස් එක දුවන්න ඉන්නකොට එක කොල්ලෙක් ආවා. දැන් අනික් කට්ටිය අර දුවන්න අඳින ඇඳුම් අඳගෙන මේ කොල්ල කොට කලිසමක් ඇඳගෙන අය මේ බාට කෑලි දෙකක්වත් නැහැ. පස්සේ අම්මත් හිටියා පැත්තක. පස්සේ මං තෑගි දෙන්නත් ගියා උදේ පන්සිල් දීලා. මේන් අර කොල්ලා එක ඔය සමහරක් අපේ ගංගෙවල් වල මාමලා තාත්තලා ඉන්නව නේද? පින්නදුනේ පොල් කඩන්න යන්න කලින් බොන තාත්තලා නැද්ද ගංගෙවල් වල? පොල් කඩන්න එක්කන් එන්න යනවා පැකට් දෙකක්වත් දෙන්න එපේ. නැත්තම් ගස් නගින්නේ. කන්නේ නැහනේ. දවසම ජීවත් වෙන්නේ අරක්කු වලින්. කැස්සක්වත් නැහනේ. ඕන තරම් ඉන්නවා. මම මේ කියන්නේ දැන් මේ බොනකොට ලෙඩ හැදෙන්නේ නැහැ කියලා එහෙම නෙමෙයි හොඳේ. බොන්නේ තේ ගහට විතරයි. සංසාරේ සමහරක් වෙලාවට අකුසල් පැත්ත බර වෙලා මිනිස්සුන්ගේ ජීවිතේ යහමගෙන් දුරස් කරනකොට අපි කවදා හරි කරපු කුසල් ලැබෙලා අපි රකින්නවා බෙන්නදුනේ. පේනවද රකින්න හැටි? තෑගි දෙන්න යනකොට අර කොල්ල පළවෙනියා වෙලා. මං ඇහුවා අම්මගෙන් හැමදාම උදේට නැගිටලා දුවනවා ඇති නේද කියලා. අම්මා hina වෙලා කිව්වා මං ඒ කියපු විදිහටම කියන්න. අනේ හාමුදුරනේ ඕක නැගිටිනකොටත් 11 වෙනවා කිව්වා. ඒ වුණාට මේ ගස් ගල් වාගේ ඇවිල්ලා දුවනවා. වෛද්‍ය වාර්තා අරන් කියපු කොල්ල මග හැලෙනවා. මොනවාද මේ ඉස්මතු වෙන්නේ? බුදුවරු උගන්වලා තියෙන්නේ අපි හිත මුල් වෙලා කරන ඒවා කියන ඒවා. හොඳට මතක තියාගන්න ඕනේ.
හෙවණැල්ල වාගේ පිටිපස්සේ නිවන් දකින්නකම් අවශ්‍ය සැප විපාක ළඟා කර දෙනවා. හෙවණැල්ල වාගේ නෝ. පෙන්නත් නේ එක තප්පරයක්වත් නාස්ති කරගන්න එපා. සමහර ඉන්නවා අපේ ගංගෙවල් වල. ඔය දැකලා තියෙනවද පින්නතුනේ? ඔය ගෙවල් වලට එනව නේද? අර ඉල්ල ගන්න අම්මලා තාත්තලා. ඔය නයි එහෙම නටවන්නේ ශාස්ත්‍ර එහෙම කියන. එක අම්මා කෙනෙක් ආවා පන්සලට. මිනිස්සුන්ගේ පරිසරය අනුව වෙනස් වෙනවා වෙන්න පුළුවන්. අර සාරි පොටේ එල්ලලා හිටියා ගුලියක් වගේ. මං ඇහුවා මොකද්ද ඔය කියලා. බලනකොට පොඩි දරුවෙක්. මගේ මේ අල්ලෙන් 3ක් විතර ඇති. අපේ පොඩි එකෙක් ඔය සාරිය කොතලා තිබ්බොත් දාඩිය බිබිලි දාලානේ මැරෙන්නේ. මං ඇහුවා ළමයා කොහෙන්ද හම්බුනේ? වාඩියෙන්ලු. අර ඉන්න පැලේ. මං ඇහුවා ඔය යනවා නේද VOG හම්බෙන්න ස්කෑන් කරන අනේ කණ එකක්ද බොන එකක්ද කියලාවත් දන්නේ නැහැ. එහෙම ක්ලිනික් යන ඒවා සම්මජාතියකට හලවත් නෑලු. ඔය මොකෙන් හරි කමන්න ඇප් එක නිවලා කැපුවා මොකද කරන්නේ? පහුවදා ඉඳන් දාගෙන ශාස්ත්‍ර කියන්න යනවා. එහෙම නෙමෙයිද? මේ පොඩි එකා එළියට ගත්තා දිලිසෙනවා පෙන්නතුනේ. දිලිසෙනවා. සංසාරේ කරපු මොකක් හරි අකුසල කර්මයක් බලපානවා මේ උත්පත්තියට. හැබැයි අපි කරපු පින්කම් කුසල් කොතනින් හරි අපි ඇවිල්ලා රැක ගන්නවා පේනවද? සමහර විට සංසාරේ කරපු කුසල කර්මයක් නිසා හොඳට හොඳ තැනක උපදිනවා. මං අහුවා දැන් ඔය බර කිරණේ එහෙම කොහෙන්ද කරන්නේ? ඔය මිඩ්වයිෆ් නෝල්ලා එහෙම හම්බෙන්න එපා. ඒව මොකවත් නැහැ. ඒ ළමයින්ට කැස්සක් එම්බිරිස්සාවක්වත් නැහැ. අපේ දරුවෙක් එහෙම දාන්න උදේ 5ට විතර එළියට කිඹුහුන් ගිහිල්ලා නෙමෙයිද මැරෙන්නේ? පින්නතුනේ සංසාරේ කුසල් අකුසල් කියන ඒවා මම ඒකයි දේශනා කරන්න. එක වචනයකින්වත් වැරද්දක් කරගන්න එපා. එක වචනයකින්වත් සංසාරේ දිග්ගස්ස ගන්න එපා. හිතා ගන්න බැරි විදිහට බලපානවා පින්නතුනේ. හිතා ගන්න බැරි විදිහට බලපානවා. ඔය පින්නතුන් දන්නවනේ කවුද නිරෝගිමත් භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක? බක්කුල මහරහතන් වහන්සේ. පින්නතුනේ බක්කුල හාමුදුරුවන්ට ලෙඩක් තිබ්බ අවුරුදු 12කට විතර සැරයක් කිඹුමක් යනවා. මේ අම්මලාට තාත්තලාට මේක කියනකොට හිතේ ඔය ඇත්තන්ට තියෙන ලෙඩත් එක්ක බලපුවම අපි කොච්චරනම් මේ සංසාරේ පව් කරලා ඇද්ද? මේ ඕනම දෙයකට බොහෝ අවස්ථාවල කර්මය හරස් වෙනවා. ලෝහිත අපදානේ සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පින්නතුනේ මේ අන්තිම ආත්ම භාවයේ බුද්ධත්වයේ ලැබලා ඉන්න කොටත් උන්වහන්සේ බණ කිය ඉන්නකොට කියනවා නේ අතරමැද්දෙන් නැගිටලා කියනෝනේ මගේ බුදුරජාණන් වහන්සේ නේ මගේ කොන්ද වේදනාව ටිකක් වැඩි මේ සරියුත් හාමුදුරුවෝ ඉතුරු ටික කියයි කියලා. සංසාරේ කරපු අකුසල් කල්ප ගානක් ගිහින් විපාක දෙනවා. සංසාරේ කරපු පාප කර්ම කල්ප ගානක් ගිහින් විපාක දෙනවා. රාජ මහා මාත්‍යවරු පිරිවරාගෙන සිටුවරු මැති ඇමතිවරු පිරිවරාගෙන
බුදුරජාණන් වහන්සේ බණ කියනකොට ඔය මැද්දට කඩා පයින්නවන්නේ පින්නතුනේ. කවුදර ගෑනු කෙනා? චින්චමානිකාව. එනවන්නේ මැද්දට. අපවාද නගනෝ. මේ බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට හෝ බුදුන් වහන්සේ කාම භෝගියා කියලා දොස් කියලා බෝධිසත්ව අවදී කාම භෝගියා කියලා බැනලා පින්නතුනි අපි විඳින හැම අපහාසයකටම අපි සංසාරේ කරපු අකුසලයක් තියෙනවා. දැන් අපි මේවා ටිකක් වෙන් කරලා බලන්න ඕන. ඔයත් දවසට කී ගමනක් විතර පීචන් වෙනවද? ඔහොම කල්පනා කරුවා. දවසට කී ගමනක් විතර අපවාද විඳිනවද? ඔය ජීවිතේ වැඩිපුරම ලබන්නේ ප්‍රශංසාද අපවාදද? ඔහොම මතක් කරුවා කවද්ද හොඳක් ඇහුවේ අන්තිමේට කාගෙන් හරි? එහෙනම් අම්මගෙන් තාත්තගෙන්වත් හොඳක් අහලා තියෙනවද මෙච්චර කාලයක් කරපුවාගේ? රස්සාව කරන තැන ආයතනයේ ප්‍රධානිය හොඳක් කියලා තියෙනවද? එහෙනම් සම්මජාතියකට කියන්නේ පින්නතුනේ එහෙම හොඳ අහන්නත් ලේසියෙන් බෑ. බුදුන්ටත් අපහාස නින්දා තිබ්බානම් සංසාරේ කරපු අකුසල් ගෙවන්න වුණා නම් පින්නතුනේ අපිටත් අපහාස ඇති ඔය ඇත්තන්ටත් ඇති නින්දා ඇති අප්‍රිය වෙලා ඇති ભેද භින්න වෙලා තිත්ත වෙලා ඇති. මොකක්ද කරන්න ඕන? මිනිසත් භවයේ ලබලම තියෙන පින්නතුනේ ඔය ඒ පැත්ත හිතලා මේ අකුසල කර්ම මේ පාප කර්ම කියලා යහපතේ හැසිරෙන එක විතරයි. මේ ආත්මේ නැතත් මතු උපදින ආත්මෙක හරි යහපත් විදිහට ඉන්න නම් සරුදේ සරු විදිහට දකින්න නම් අපි පුළුවන් වෙන්න ඕනේ පෙරම් පුරලා තියෙන්න ඕනේ වෛරක්කාරකම් පිරිමහනක මේ ආත්මෙන් නවත්තලා තියෙන්න ඕනේ. එනිසා මම යෝජනා කරනවා ඔය කිසිම අයුරකින් කිසිම කෙනෙක් අපහසුතාවයට පත් කරන්න එපා. කිසිම විදිහකට කිසිම කෙනෙක් රවට්ටන්න එහෙම නැහැ ජීවිතේ කවුරුවත්. කිසි කෙනෙක් රවට්ටන්න එපා. අදිෂ්ඨානශීලී වෙන්න. අද ඉඳන් පින්නතුනි පංචශීලයවත් රකින්න. කියන බොරුවේ ඉඳන් නවත්තන්න. හේතුව මේ ආත්මේ බොරු කියලා තිබ්බහම මේ ආත්මේ රවට්ටලා තිබ්බහම වංචා කරලා තිබ්බහම ආත්ම කීයක් යනකම් අපි රැවටෙන්න වෙයිද පින්නතුනේ? නිකමටවත් හිතලා නැද්ද අර මිනිස්සු කෑම ඇමට දාලා සත්තු අල්ලනවනේ. කෑම ටිකට ඉඳන් රැවටෙන්න වෙනවා පින්නතුනේ. ඒ රැවටීමේ විපාක පැහැදිලිද? බඩගින්නට කන්න කියලා යන්නේ. ගිහිල්ලා අල්ලගන්නේ මොකක්ද? මරණයනේ අල්ලගන්නේ. ඔය ලේසි පහසුනේ අනේක රවට්ටන එක. ලේසි පහසුනේ අනේකට වංචා කරන එක. ඕන තරම් අපි දන්නවා මිනිස්සු ඉන්නවා තමන් කරන පව් සාධාරණීකරණය කරනවා. අරනේ මටත් මෙහෙම වුණා ඔකට ඔහොම වුණාට කමක් නැහැ කියලා. කවදාවත් පින්නතුනේ පව් සාධාරණීකරණය කරන්න යන්න එපා. මේවා අපි තනියම ගෙවන්න ඕන තනියම විඳින්න ඕන. මරණාසන්න මොහොතේ
එහා පැත්තයි මෙහා පැත්තයි පේනකොට පින්නතුනි ඔක අපි තනියම දරා ගන්න ඕන. දැන් අපේ තරුණ දුවලා පුතාලා මහත්තුරු හිතනවා ඇති ඔය අර කියනව නේද අර වයසට ගියපුවාම තමයි සිල් ගන්න ඕන කියලා. නෑ පුතේ ජීවිතයේ යථාර්ථය තේරෙන අවසාන කාලේ ජීවිතයේ අවසාන කාලේ කියලා කියන්නේ මේ වයස යන එක නෙමෙයි. අවුරුදු 23න් මැරෙනවා කියමු. ඒ මැරුණේ අවසාන කාලේ. අවුරුදු 55න් මැරුණත් ඒ මැරුණේ අවසාන කාලේ. ඔය තරුණ දරුවෝ පුතේ පුළුවන් නම් එක්ක අහුවෙලා යන්නකො නේ මහරගම පිළිකාරෝහලට එහෙම. මේ දඩබ්බර භද්‍ර යෞවනයේ පසුවන තරුණයෝ දරුවෝ බට කෑලි ගහගෙන හොස්පිටල් එකේ ඉන්නවා. අවුරුදු 22යි අහලා බලනකොට වකුගඩු දෙකම නැහැ. ඕන තරම් ඉන්නවා. ඕන තරම් කතා කරලා ආධාර උපකාර ඉල්ලනවා. මහ ලොකු දේවල් නෙමෙයි. නේ අර ඒ කට්ටිය බොන කිරිපිටි පැකට් එකේ ඉඳන් ජීවිතේ තව කොච්චර කාලයක් ජීවත් වෙනවද කියන එක ඇත්තෝ හිත ඉන්නවා. ඒ හින්දා හොඳට මතක තියාගන්න. ටැප් එක ඇරලා ගෙදර තියෙන ටැප් එක ඇරලා කිරිහට්ටියට වතුර ටිකක් හරි දාන්න හැමදාම හම්බෙනවද? ඔය ගෙදර බල්ලොන්ට වතුර හැම දාන්න කිරිහට්ටිය කරන්නේ මොකක් හරි එක්ක ඔය වයින් කරපු චාත්තියකට රාස් පාන් හරියට දාන්න. ඕකට වතුර ටිකේ දාන එකේ ඉඳන් පින්නතුනේ. ඕව හැමදාම කෙරෙහිද? පැහැදිලිද මන්ද මම මේ කියනේව? ගෙදර කිරිහට්ටියට සත්තුන්ට බොණ්ඩ වතුර ටික දාන එකේ ඉඳන් දානමය චේතනාවෙන් කරගන්න. අය අමුතුවෙන් ඔට්ටු වෙන්න දෙයක් නැහැ එතකොට. අපේ තරුණ දුවලා පුතාලා පුතේ පුරුදු වෙන්න. කණ්ඩ බත් එක ගත්තාට පස්සේ මේ බත් අහුරක් හරි කුරුල්ලෙකුට විසික්කන්න. ඔය ගෙවල් වල නැද්ද ඔය? තියනව නේද ඔය ලෑලි ගහලා හත්තුන්ට කණ්ඩ දාන්න. නිකම් පුරුදු වෙන්නකො කණ්ඩ කලින් කන බත් එකෙන් අහුරක් ලෑල්ලට දාන්න. ඔය පුදුම සතුටක් දැනෙන්න පින්නතුනේ. අපේ තරුණ දුවලා පුතාලා මේව කරන්න. මේ කනකොට කණ්ඩ කලින් අර ගෙදර සතෙකුට හරි බත් ටිකක් දෙන්න. පුරුදු වෙන්න. මේ දේ කරන්න හම්බෙන්න ජීවිතේ බොහොම පුංචි කාලයයි. හැබැයි අපේ සනසීමට හිටින්නේ තියෙන්නේ මොකක්ද? අපි පුංචි කියලා හිතාගෙන අර කරපු දේවල්. පුරුදු වෙන්න පුළුවන් නම් මේවා ඉතින් මහා දේවල් නෙමෙයි හොඳේ. බොහොම කලාතුරකින් තමයි අපට අවස්ථාවක් උදා වෙන්නේ. කාට හරි ඔය පාරේ ඉල්ල ගන්න කෙනෙකුට හරි කමක් නැහැ. රුපියල් 10ක් හරි දෙන්න හැමදාම හම්බෙනවද? පුළුවන් තරම් මේ හම්බෙච්ච අවස්ථාවෙන් මිනිස්සෙකුට ඇල්ලතුර වීදුරුවක් හරි දෙන්න හම්බෙන්නේ මේක දුර්ලභයි. දුලබ මිනිසත් භවය තුල සුලබ නැහැ පින්නතුනි පින්කම් කරන එක. ගෙවල් වල අපේ අම්මලා තාත්තලා කොච්චර මම මේ අපේ අම්මලාට කියන්නේ හොඳ. අපේ අම්මලා හරියට ගෙවල් වල පින්කම් කරනවා. අපේ අම්මලා ගෙවල් වල හරියට ඇයි උයලා කණ්ඩ දෙන්නේ නැද්ද? එහෙම කවද්ද ඉන්නේ මම මේ කරගන්නේ පින්කමක් කියලා. බැන බැනන උයන්නේ උදේට එහෙම ගෙවල් වල. ඔය පලියට හැම උයන්න එපා. මං කියන්නේ මේ කරගන්න පුළුවන් වටිනා පින්කම.
ගේන නමන වතුර කලයක් ගාන කණ්ඩනේ සබ්බේ සත්තාහාර අට්ටිතිකා. සියලු සත්වයන්ට ආහාර අවශ්‍යයි. ඒ අවශ්‍යතාවයෙන් අම්මලා සම්පූර්ණ කරන්න. මං කියන්නේ අර ගෙදරම පුළුවන් පන්සල වාගේ සකස් කරගන්න. ඒ හින්දා ඒක හරි සතුටින් කරන්න. අම්මලා කොහොමද සතුටින් තමයි දරුවන්ට කණ්ඩ උයලා දෙන්නේ. ඒ වුණාට නේ අර රෑ 11ට 12ට ඇවිල්ලා කොල්ලෝ ඇවිල්ලා කනකොට අම්මට තාත්තට සතුටු නෑනේ. රෑ 12ට එකට ළමයි ඇවිල්ලා කනකොට අම්මට තාත්තට සතුටු නෑනේ. නේ ස්වාමි පුරුෂයා ඔය කෙල්ලලා ඇවිල්ලා කෙල්ල කියන්නේ බීලා ඇවිල්ලා පෙරේතෙක් වාගේ කනකොට සතුටු නෑනේ. මන් දන්නේ මාවතක පැත්තේ බොනවද නැද්ද කියලා. ඔය සතුටින් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. මන් දැකලා තියෙනවා සමහර තාත්තලා කියනවා මං ඒකත් ඒ කියන විදිහටම කියන්න. විභාගේ ප්‍රතිඵල ආවට පස්සේ එක්කෝ යන්තම් පාස් නැත්තම් ෆේල්. අපූර්වට කියනවනේ නේ මාසෙකට මෙච්චරක් පන්ති ගාස්තු දුන්න අච්චරක් දුන්න මෙවුන්ට කෙරුවට වැඩක් නැහැ කියලා හැම කියනවනේ. ඔය කියවන්නේම නැහැ හැම. මේ ළමයාට පන්ති ගාස්තු දීලා කියවනවා. අපි මෙහෙම කරනවලු මෙහෙම කරගන්නලු. අපේ තාත්තලා පුදුම විදිහට පින්කම් කරනවා. කටවල් පරිස්සම් කරගත්තා නම් ඒක ටිකක් හොඳයි. පුදුම විදිහට පින්කම් කරනවා. නේ බුදුවරු උගන්වපුවානේ. බුද්ධදාරස්ස සංඝෝ ඒක කරනවනේ. අඹු දරුවෝ පෝෂණය කරන එක මංගල කාරණයක්. දරුවන්ට කන්න දෙන්නේ කවුද? තාත්තලා. බිරිඳට කන්න දෙන්නේ කවුද? තාත්තලා. දරුවෝ පෝෂණය කරන්නේ උස්මහත් කරන්නේ වර්ධනය වෙන්නේ. දැන් මේ මං කියන බණපදයක් ගානේ කාටද පිං සිද්ධ වෙන්නේ? අම්මටයි තාත්තටයි. දරුවෝ ලෝක චර්යාවේ යහපත් විදිහට හැසිරෙනකොට කාටද පිං සිද්ධ වෙන්නේ? අම්මටයි තාත්තටයි. ඉතින් ඔය මදිදව තාත්තලා කරන පිංකම් කවුද දරුවෝ ඔච්චර දුරට ඉගෙනුවේ කවුද? තාත්තලා. ඒ හින්දා අම්මටයි තාත්තටයි දැන් පුළුවන් අර ගෙවල් වල ඉඳන්ම සැනසෙන්න. අම්මටයි තාත්තටයි පුළුවන් ඔය ඒක කෙරුවා වගේ නෙමෙයි ටිකක් අර සතුටු වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම නැත්තම් අර දන්නවනේ අදින්න පුබ්බකට වෙච්ච දේ. අදින්න පුබ්බක කියලා කියන්නේ හොඳ දඩබ්බර සල්ලිකාරයෙක්නේ. අවසානේ බෙහෙත් හේත් නැතුව මට්ට කුණ්ඩලින් මැරුණානේ. ඇයි? ඔය සමහර මිනිස්සු ඉන්නව නේද සල්ලි තිබ්බට කණ්ඩ පින නැහැ. මම දැකලා තියෙනවා සමහරු කියනවා හාමුදුරුවනේ මේ හොඳට සල්ලි තියෙන මිනිස්සු පොළට යන්නේ පහෙන් පස්සේ. ඇයි? අනේ ගිහිල්ලා බටු තෝරනවා. හිල් 15ක් විතර තියෙනවා එක බටු ගෙඩිය. ඇයි පහෙන් පස්සේ යන්නේ? අර ගොඩවල්නේ ඊට පස්සේ තියෙන්නේ. එහෙම තිබ්බටම බෑ කණ්ඩ පින තියෙන්න ඕන. සමහරු ඉන්නවා කොච්චර තිබ්බත් නේ මම මේ මිනිස්සුන්ට සල්ලි තිබ්බා කියලා ඒක අපිට ගැටලුවක් නෑ. මං කියන්නේ වයත්තන්ට පරිභෝජනය කරන්න පින තියෙන්න ඕනේ. තිබ්බටම බෑ. ජීවිතේ කැමති දේවල් රිසිසේ කරන්න හිත දෙන්න ඕනේ. එතකොට අම්මට තාත්තට සලකන්න අඹුදරුවන්ට පෝෂණය කරන්න. ඇයි එහෙම වෙන්නේ? අදින්න පුබ්බක මැරිලා දවස් 7ක් යනකොටත් අදින්න පුබ්බක මැරුණාට පස්සේ අදින්න පුබ්බගේ සල්ලි රාජසන්තක වුණා. හේතුව දෙන්න කෙනෙක් නැහැ.
හත් දවස යනකොටත් පින්නතුනේ අදින්න පුබ්බගේ දේපල මාලිගාවට කරත්ත වලින් අදිනෝ. අවසානයේ රජ්ජුරුව කියනවා අනේ අදින්න පුබ්බක කාලවත් මැරුණා නම් අදින්න පුබ්බක හාමුදුරු කෙනෙකුට පිණ්ඩපාතේ දෙන්න කියලා බිරිඳට කිව්වා. කිව්වට හැබැයි අර දීපුවා දිහා බලලා සතුටුුනේ නැහැ. අම්මලා තාත්තලා මේ බුද්ධාවත්තු මනුස්සානම් දරුවෝ කියලා කියන්නේ සම්පත. ඔය සේරම ඉවරයි. ඔය කියනෝනේ තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. ඔය කියපු ගමන් සේරම ඉවරයි. එහෙනම් ජීවිතේ පින්නතුනේ ගෙවල් වල ඉන්නකොට අපි පුදුම විදිහට පින්කම් කරනවා. ගෙවල් වල ඉන්නකොට පුදුම විදිහට කුසල් කරනවා. එහෙමයි කියලා අර ගෙදර බල්ලට බත් දාලා පොළු තියාගෙන ඉන්නේ නැහැ පිට බල්ලෝ ඇවිල්ලා කාලා යනවද කියලා බලන්න. ගෙදර බල්ලට බත් දාලා අර ඔය පාරේ යන නිකන් හොරි හැදිච්ච බල්ලෙක් ආවොත් එහෙම ගසලා අපේ එකාගේ බත් එක්ක කණ්ඩාවලු. ඔය එහෙම කරන්න එපා. හම්බ කරගෙන කන්න බැරි හින්දානේ පින්නතුනි සංසාරේ ඒ කරලා තියෙන අකුසල් හින්දානේ හොයාගෙන කන්නේ. එනිසා ඔය මේ තිරිසන් ලෝකයේ දිහා බලන්න. ඒ අකුසල් ගෙවන හැටි බලන්න. දුගී දුප්පත් මිනිස්සයා දිහා බලන්න. සසරේ අකුසල් ගෙවන හැටි බලන්න. දැන් අපි කරපු අකුසල් හින්දා අපිට නොලැබෙන දෙයක් තියෙනවා නම් සංසාරේ කුසල් කරලා ලැබෙන මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරන එක නවත්තන්න. අපිට අහිමි දෙයක් තියෙනවා නම් ඒවා හිමි වෙන මිනිස්සුන්ට හූල්ලන එක නවත්තන්න. මුදිතාව කියන එක නඩත්තු කරන්න ඕන පින්නතුනි. මුදිතාව කියන එක පෝෂණය කරන්න ඕනේ. මෙහෙම මේ හැම එකක්ම කරන්න පුළුවන් එකම ආත්ම භාවය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. මේවා කරන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි. මොනවාද කරන්න පුළුවන් කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ප්‍රධාන අකුසල මුල් කීපයක් තියෙනවනේ. ලෝභය, ද්වේෂය, මෝහය. මේවා ඔය හදවතට එනකොටම කල්පනා කරලා අයින් කරලා දාන්න. කේන්ති එනකොටම ඔයත්තන්ට පුළුවන් දෝ ඉඳගෙන ඉන්න ගමන් පොඩි වැඩක් කල්පනා කරන්න. ඔහොම කල්පනා කරන්න ඕනේ. ඔහොම හදවතට තට්ටුවක් දැම්ම. ඔයත්තන්ගේ ගෙදර කාටද වැඩිපුරම කේන්ති යන්නේ? ඔහොම කල්පනා කරුවා. එතකොට පස්ස බලනවා. කාටද කේන්ති යන්නේ? දැන් හදවතට තට්ටුවක් දාලා අහන්න අපේ ගෙදර කාටද කේන්ති යන්නේ? කාටද ඩිංග බැරි වෙන්න බැරි? ඔය සමහර තාත්තලා ප්‍රවෘත්ති බලනකොට අනිත් මිනිස්සු කෝල් එකක්වත් ගන්න බෑනේ. ඇයි? යකු යනවා. සමහරු කියන හාමුදුරුවනේ නිදාගත්තාම ඇහැරවන්නත් බයලු. ඇයි? කේන්ති යනවලු. මිනිසත් භවයේ තුල පුළුවන් කේන්තිය නැති කරලා දාන්න. ඕක ටික ටික නැති කරලා දාන්න. අර මං කිව්වේ නරි තට්ටු කරනවනේ ඇවිල්ලා. කලබල වෙන්න එපා. ඉන්ද්‍රියන් එළියට විසිකන්න යන්න එපා. අකුසල් සිද්ධ වෙනවා. මම යෝජනා කරනවා බොහෝ අකුසල ධර්මවලට හේතු මූලික වෙන්නේ අපේ ද්වේෂය. නිවන් මඟ අහුරන ප්‍රබල කාරණයක් නෙපිනතුනේ ව්‍යාපාදේ කියලා කියන්නේ. ඒ ව්‍යාපාදය කවදාවත් ව්‍යාපාදේ නඩත්තු වෙන්නේ තරහවත් එක්ක. ඒක පාලනය කරන්න. ගොඩක් අපේ දැන් ගෙවල් වල කේන්ති යනවා දරුවන්ට. ඔය ගෙදර ළමයෙකුට අවුරුදු 17ක 18ක අපේ තරුණයෙකුට දෙතුන් ගමනකට වැඩියෙන් කණ්ඩ කියලාවත් කියන්න පුළුවන්ද?
ළමයෙකුට 3 පාරක් විතර කණ්ඩ කියලා කියන්නකො. ඔය අඩේ කන්නම් හිටු කියලානේ අඩි හප්පන්නේ. මේ දෙමව්පියෝ කණ්ඩ හදනවනේ. ඇයි මේ දරුවන්ට හරි ඉක්මනට කේන්ති යනවා. හදවතට තට්ටුවක් දාලා බලන්න අපේ දරුවෙකුට හොඳ නරක කියන්න පුළුවන්ද කියලා. කේන්ති යනවා. ඔය නිකන් කියන්නකො පුතේ ඕක කරන්න එපා කියලා. කේන්ති යනවා. ඒ නිසා අපේ තරුණ දුවල පුතාලා අම්මලා තාත්තලා ගෙවල් වල ඉන්නකොට ඔය සනසෙන්න බලනවා මිසක්කම් වෙනසෙන්න හදන්න එපා. ගෙදරදොර ජීවත් වෙනකොට මෛත්‍රී සහගත සැනසිලිවන්ත පරිසරයක ඉන්න ඕනේ. එහෙම ඉන්න නම් ගෙවල් වල අනෙකා කෙරෙහි විශ්වාසය, අනෙකා කෙරෙහි ගෞරවය ආරක්ෂා වෙලා තියෙන්න ඕනේ. දරුවෝ ඉස්සරහ තාත්තා අම්මට කුණුහරුපෙන් බයිනවා නම් සැනසීමක් තියනවද? ජාතක කරපු අම්මට තාත්තට දරුවෝ කුණුහරුපෙන් බයිනවා නම් තාතෝ කියලා කතා කරනවා නම් සැනසීමක් තියනවද? මේ තමන්ගේ ලෙයින් මසින් ජාතක කරපු කොල්ලගේ මේ ඔය පොඩි කාලේ ඉඳන් නේ සමහර අම්මලා කියනවා හාමුදුරනේ කාමරේ මෙට්ටයට හිස් පෙති කාඩ් වගේක් තියනවලු. කොල්ල අහනකොට කියනවලු මේ උදේට ලොකු ඔළුව එකක් කුමක් එනවා ඒ හින්දා හැමදාම ගෙනල්ලා බොනවා කියලා. පව් අපේ අම්මලා. මේ තමන්ගේ දරුවා පෙති බොනවා කියලා දැනගත්තාම අය මාවතකමත් ගන්න දෙයක් නැහැ. මාවතක මොනවාද නැත්තේ? මේකේ පන්තියන පොඩි එකාට ගුලි විකුණනවා. ඕන් දැන් විකුණන කට්ටිය අහගන්න ඕනේ. මේකේ පන්තියන පොඩි එකාට පෙති කාඩ් එක දෙනවා. දුම්කල පළුවේ ඉඳන් මේ වගේ මේ ළමයින්ට විකුණනවනේ. අම්මගේ තාත්තගේ සල්ලි අරගෙන ඇවිල්ලා මේ යන්න කණ්ඩ අඳින්න විදිහක් නැහැ. මේක පරිස්සම් කරගන්න පුතේව නවත්තලා දාන්න. මේ වගේ කුඩු විකුණන්නේ නවත්තන්න. අය මේ දන්නේ නැද්ද මේක විකුණන්නේ කවුද කියලා? මම මතක් වෙන්නේ නැති. මේ නවත්තලා දාන්න. මේ අම්මේ දරුවන්ට අයිස් ටික විකුණනවා. මේ පොඩි කොල්ලෝනේ මේ ලොකු විනාශයක් වෙන්නේ. මේ ජාති ආගම් ભેදයකින් තොරව එනිසා අපේ සත්පුරුෂ දරුවන්ට අපේ තරුණ මහත්තුරුන්ට ලොකු වගකීමක් තියෙනවා. ඉගෙන ගන්න දරුවන්ට ඉගෙන ගන්න පුළුවන් පරිසරයක් මාවතකම තියෙන්න ඕනේ. අපේ ගෑනු දරුවෝ ඊට අපා මේ මුළු සේරම විනාශ වීගෙන යනවා. අම්මට තාත්තට සතුටුයිද තමන්ගේ පොඩි එකා පෙති බොනවා, ගංජා ගහනවා, කුඩු ගහනවා කියලා දැනගත්තාම? එහින්දා අම්මගේ තාත්තගේ ලේ කඳුළු දාඩිය වලට පුතේ සාධාරණයක් කරන්න. අම්මගේ තාත්තගේ සල්ලි වලට සාධාරණයක් කරන්න. මේ විදිහට පෞරුෂයක් තියෙන දරුවෙක් හදන එක, පෞරුෂයක් තියෙන දරුවෙක් බිහි කරන එක ගෙදර අම්මගේ තාත්තගේ හොඳ වගකීමක් වෙන්න ඕන. වෙනදෙන මතක තියාගන්න ඕන මෙහෙම තිබ්බට පයක් ඉවර වෙලා දෙන්නේ හොඳේ. මේ මුළු මාවතගම මම පොඩි ඉල්ලීමක් කරනවා. අධිෂ්ඨානශීලීව අද ඉඳන් ඔයත්තන්ගේ වචනයේ ඉඳන් පරිස්සම් වෙන්න. හිතට එනවනම් සිතුවිල්ලක් මේක වැරදි කියලා. සමහරව අපූර්වට කියනවා අර වැරදි තමයිලු ඒ වුණාට කරන්න දෙයක් නෑලු. එහෙම නෑ පින්නතුනි, මා අවුරුදු ගණන් කුඩු විකුණපු මිනිස්සු කුඩු නවත්තලා දෙනවා. මම මේ කියන්නේ මේ විකුණන අපේ පින්නතුන්ට ඕව නවත්තලා දාන්න.
මේ පන්තියන කොල්ලට කොහොමද බෙදි කාඩ් එක විකුණන්නේ? ඉස්කෝලේ යන ළමයාට දෙනවනේ ස්කූල් යුනිෆෝම් එක පිටින්. ඕවා නවත්තලා දාන්න. පව් අපේ අම්මලා තාත්තලා. ඒ ළමයි ගෙවල් වලට ගිහිල්ලා නාන්නෙත් නැහැ, කන්නෙත් නැහැ, දොර වහගෙන ෆෝන් නොබබා ඉන්නවා ගේ අසර වෙලා. මෙහෙම වෙලා හරියන්නේ නැහැ. ඒ ළමයිට බරපතලක් තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ මාවතගම තරුණ මහත්තුරු අපේ තාත්තලා මේ ව්‍යාපාරිකයෝ වෙළඳ සංඝම් ත්‍රිරෝද රත සංඝම් සේරම එක්කහුවෙන්න මේක බේරගන්න. සම්බුද්ධ ශාසනයේ චිරස්තතියටත් අපේ යහපත් සෞඛ්‍ය සම්පන්න රටක් වෙනුවෙනුත් ඒ විතරක් නෙමෙයි පෙන්නතුනේ බුදුරජාණන් වහන්සේගේ නිර්මල නිකලස් නිකලල් වාමශ්‍රී දලදා හාමුදුරුවෝ වැඩ ඉන්නේ මොන රටේද? ලංකාවේ. දකුණු දලදා හාමුදුරුවෝ වැඩ ඉන්නේ කොහෙද? ලංකාවේ. ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ කොහෙද? පටි ධාතුව පාත්‍රා ධාතුව මුළු විශ්වයේ බලගතුම ස්ථානයේ ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න රුවන්වැලි මහා සෑය බුදු වෙන්න පිට දීපු ජයශ්‍රී මහ හාමුදුරුවෝ වැඩ ඉන්න භූමිය අටම ස්ථාන 12ම ස්ථාන වැඩ ඉන්න වැඩ සිටින භූමිය මේ භූමිය රැකගන්න මේ භූමියේ ධර්මයේ දර්ශනයේ චිරස්තතිය වෙනුවෙන් සම්බුද්ධ ශාසනය අනාගතය වෙනුවෙන් මේ දරුවෝ පරිස්සම් වෙන්න ඕනේ. අපේ අම්මලා තාත්තලා පරිස්සම් වෙන්න ඕනේ. මේකට ජාතියක් නැහැ, ආගමක් නැහැ, ભેදයක් නැහැ. අනේකගේ දුක වේදනාව කඳුල බඩගින්න අඳුරන ප්‍රජාවක් පිරිසක් බිහි වෙන්න ඕනේ, ඉතිරි වෙන්න ඕනේ. ඒ සඳහා මේ සියලු දෙනාම එකතු වෙන්න. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් ප්‍රබලම කටයුත්තක් තමයි ඔය මාවතගම මත්ද්‍රව්‍ය වලින් මුදවා ගන්න. පින්නතුනේ ඔය අවුරුදු ගණන් විකුණපු මේ තරුණයෝ අපේ තාත්තලා මාමලා ඉදිරිපත් වෙලා කියනවා අපූර්වට කියනවා හාමුදුරුවනේ දැන් නැවැත්තුවලු. පොලිසිය මහත්තුරු කියනවා හාමුදුරුවනේ මේ හවලා නවත්තලා තියෙන්නේ. මේ විකුණපු සමහර අම්මලා කියනවා නවත්තලා දැම්මලු. ඇයි කියලා අහනකොට මේ හැමතැනම මේ ඇහෙන බණත් එක්ක ඒවා මතක් වෙනකොට ඇඟත් එක්ක හිරිවැටෙනවලු. හේතුව කවුද දන්නේ අපි කොයි වෙලේ මොන විදිහට මැරෙයිද කියලා. කර්මය බලවත් වුණාම කර්මය ඉස්සර වුණාම 90ක් රෝග 90ක් ව්‍යාධීන්ගෙන් ගහන පණුකුල 80කට ගෘහයක් වෙච්ච පණුකුල 80කට නිවාසයක් වෙච්ච මේ කුණු ශරීරය කර්මය බලවත් වුණාම කොයි වෙලේ මොකක් වෙයිද කියලා අපිට හිතා ගන්න පුළුවන්ද? මේක වෙන්නේ මොකක්ද කියලා හිතා ගන්න බෑ. කර්මය එච්චරටම බලවත්. ඒ නිසා අදිෂ්ඨානශීලී වෙන්න. අදාද ඒ මරු පින් කරගන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ ජීවිතේ අප්‍රමාදී වෙන්න. ආයෙ ගෙවන්න කාලයක් නැහැ. ඉස්සරහට දාන්න වෙලාවක් නැහැ. මම ප්‍රාර්ථනා කරනවා බණ අහන්න අම්මලා තාත්තලා සියලු දෙනාටම අප්‍රමාදීව ජීවිතේ සැලසුම් කරන්න අවශ්‍ය ධෛර්ය ශක්තිය සුවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ගෙදර දොර ගෙවල් දොරවල් වල ජීවත් වෙනකොට අපේ පන්ති යන දරුවන්ගේ ඉඳන් ඉගෙන ගන්න දුවලගේ පුතාලගේ ඉඳන් තරුණ මහත්තුරුන්ගේ ඉඳන් පුතේ ලොකු වගකීමක් තියෙනවා. ඒ තමයි රටත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කර ගැනීමේ පරම වගකීම ඇත්තන්ගේ දෙවුර මත පැටවෙලා තියෙනවා.
මුළු ලංකාවෙම හාමුදුරුවෝ 25000කට අඩු වෙන්නේ ඉන්නේ. සම්බුද්ධ ශාසනයේ චෛත්‍ය තිබ්බට කතා කරන්නේ නැහැ. බුදු පිළිම තිබ්බට කතා කරන්නේ නැහැ. හාමුදුරුවරු ඉන්න ඕනේ. ඒ නිසා අපේ තරුණ දරුවෝ පුතාලා සමාජ මාධ්‍ය භාවිතා කරනවා. මේ තුලින් ලොකු ව්‍යායාමයක යෙදෙන්න උත්සාහයක යෙදෙන්න බුදු සසුන රැකගන්න. ලංකාදීපේ තුල විතරයි පින්නතුනි අපිට මේක ඉතුරු වෙලා තියෙන්නේ. ලංකාදීපේ තුල විතරයි අපිට මේක පරිස්සම් වෙලා තියෙන්නේ. ඒ නිසා මෙතන කවුරුවත් නැහැ අවුරුදු 7-800ක් ජීවත් වෙන. බොහොම ටික කාලයයි ඉන්නේ. මිනිස්සෙකුට ජීවිතේ ප්‍රශ්නයක් තියෙනවා නම් තියෙන්නේ දරා ගන්න බැරි මට්ටමට. එකක් කායික පීඩනය, අනිත් එක මානසික පීඩනය. පින්නතුනි ගෙදර දොර පවුල් පසුබිමෙන් එපිට කිසි කෙනෙකුට මානසික පීඩාවක් ඇති වෙන්නේ නැහැ. දෙමව්පියොන්ට තියෙන ලොකුම බර දරුවෝ. ඒ නිසා දරුවන්ට ආදර්ශමත් විදිහට ජීවත් වෙන්න පුළුවන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න. බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා බුදුවරු අම්මයි තාත්තයි සමාන කරේ බුදුවරුන්ට අම්මා තාත්තා බෝධිසත්වයෝ වාගේ ඉන්න ඕනේ. දරුවන්ට කටක් කරලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. අපේ තාත්තා කවදාවත් අපි ඉස්සරහ කුණුහරුපයක් කියලා නැහැ. අපේ තාත්තා කවදාවත් අපි ඉස්සරහ අම්මට තාත්තට බැනලා නැහැ. අපේ තාත්තා කවදාවත් අපේ අම්මට ගහලා දොස්පරොස් කියලා නැහැ. අපේ තාත්තා කවදාවත් අපිට හිංසනයක් කරලා නැහැ, පීඩනයක් කරලා නැහැ. දරුවන්ට ඒ විදිහටම අම්මා ගැන කියන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට තමයි දරුවෝ සතුටු වෙන්නේ දෙමව්පියෝ ගැන. ඊට පස්සේ දෙමව්පියොන්ට පුළුවන් ජීවිතේ මැදි වයස ඉක්මුණාට පස්සේ දරුවෝ ගැන සතුටු වෙන්න. නච්චාදේපි කව්පීනං දංසමසකාපහම් සුනක් පුච්චමේ වර්තං පණ්ඩිතං ධර්ම වර්ජිතං. සත්පුරුෂ දරුවනේ, සත්පුරුෂ අම්මේ තාත්තේ කාලෙකින් ලැබපු මේ මිනිසත් භවයේ තුල විනය සදාචාරය හික්මීම මනුෂ්‍යත්වය රැකගෙන ජීවත් වෙන්න හැමදාම හැම තැනම දේශනා කරනවා වගේ අද ඉඳන් අදිෂ්ඨාන කරගන්න. අද ඉඳන් අදිෂ්ඨානශීලී වෙන්න. කිසි කෙනෙකුට හිතක් රිදෙනවා නම් තෝ කියලාවත් කියන්න එපා. හිතක් රිදෙනවා නම් කිසි කෙනෙකුට කුණුහරුපයක්වත් කියන්න එපා. හිතක් රිදෙනවා නම් කිසි කෙනෙකුගේ ජීවිතයකට, කිසි කෙනෙකුගේ පවුලකට, කිසි කෙනෙකුගේ පරිසරයකට අතක්වත් තියන්න එපා. ඒ කරන පව්, ඒ කරන අකුසල් පින්නතුනි අපි ගෙවන්න ඕනේ. සංසාරේ කල්ප ගානක් දුක් විඳලා ලබාගත් ඔය මනුෂ්‍ය ආත්ම භාවය හිතන්නවත් නැති විදිහට, හිතාගන්නවත් බැරි විදිහට ඊළඟ මොහොතේ ජරාවටපත් වෙයි. ඊළඟ මොහොතේ ව්‍යාධියටපත් වෙයි. ඊළඟ මොහොතේ මැරෙන්න සිද්ධ වෙයි. කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් ගිනිවේ දැඩිසේ. සංසාරේ පව් කරනකොට හරි ප්‍රසන්නයි, පව් කරනකොට හරි මිහිරි. ඒවා තනියෙන් විඳිනකොට හරි දරා ගන්න අමාරුයි. ඒ නිසා වචනකින්වත් පාපයක් කරගන්න එපා. වචනෙන් හිනාවෙන් පවා පුදුම විදිහට කුසල් කරගන්න. අනෙක තුල කොච්චර අසත්පුරුෂකම තිබ්බත්, අනෙක තුල කොච්චර නොමිනිස්කම තිබ්බත්, අනෙක වෛරක්කාරයෙක් වෙන්න පුළුවන්, අනෙක දුස්සීලයෙක් වෙන්න පුළුවන්, අනෙක හතුරුකම් කරනවා වෙන්න පුළුවන්, ඉන්න දෙන්නෙම නැති වෙන්න පුළුවන්. ජීවිතේ ඉවසලා බැරිම තැනක් එයි. බොහොම කරුණාවෙන් දේශනා කරන්නේ අපේ තරුණ දරුවෝ, තරුණ මහත්තුරු ඉවසලා බැරිම තැනක් ආපුහාම එතන තව ටිකක් ඉවසන්න. සත්තයි පින්නතුනි ඉවසලා බැරිම තැන.
ඉවසන තැනදී සැනසීම ලැබෙනවා. ජීවිතේ බුද්ධ කියන වචනය හරි දුර්ලභයි. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අපිට අපේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නැහැ. ගෙවල් වල අම්මලා තාත්තලා දරුවෝ බුද්ධවත පටන් ගන්න මම දන්නවා. දැනටත් මුළු ලංකාවේ භාගයකට වැඩියෙන් තරුණ දරුවෝ තරුණ මහත්තුරු අපේ තාත්තලා ගෙවල් වල උදේට බුදුහාමුදුරුවන්ට පැන් ටික තියනවා දිගටම කරන්න. උදේට ගෙවල් වල බුද්ධ පූජාව තියන්න. හැන්දෑවේ අම්මයි තාත්තයි දරුවෝයි එක්කහු වෙලා ගෙදර බුදුන් වඳින්න. ඇබ්බැහි වෙලා ඉන්නවා නම් සිගරට් එකක් හරි කමක් නෑ බොන්න. ඕක ඔත්තන්න ඉඳන් නවත්තලා දාන්න. මම යෝජනා කරන්නේ මාසෙකට සැරයක්වත් අම්මා තාත්තා දරුවෝ පන්සලට යන්න, බෝමලුව අමදින්න, චෛත්‍ය මලුව අමදින්න, බුදුගෙට යන්න, බුද්ධාසනය අමදින්න, පන්සලේ මල් ටිකේ ඉඳන් හදන්න. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පවුල පන්සල වගේ නඩත්තු කරන්න, බුද්ධවත කරන්න. හෙට ඉර පායනව සත්තයි. බුද්ධවත කරන මිනිස්සුන්ට පින්නතුනි කවදාවත් වරදින්නේ නැහැ. ඒ තේන සච්චේන සුවත්ති හෝතු. ඒ සත්‍යානුභාව බලයෙන් මේ පින්වත් සියලු දෙනාටම යහපතක්ම සිද්ධ වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ මාවතගම ක්‍රීඩාංගණේ සිද්ධ කරපු පවත්වපු ධර්ම දේශනාවේ ආනුභාවයෙන් මේ අම්මලාට තාත්තලාට කවදාවත් ලෙඩක් දුකක් කරදරයක් නම් වෙන්න හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔය ඇත්තෝ හදපු වඩපු අම්මට තාත්තට පිං සිද්ධ වේවා. සියලු දෙවියන්ට පිං අයිති වේවා. රට ජාතිය ආගම සම්බුද්ධ ශාසනය රැකපු රකින්න අභීත රණවිරුවන්ට පිං අයිති වේවා. මේ පින්නතුන්ගේ දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඔය ඇත්තෝ යන්නේන ගමන බිමන කරන කියන රැකී රක්ෂා ගොවිතැන්පත් වෙල හෙළඳාම් ආදිය දිනෙන් දින දියුණු පමුණු වේවා. මේ පින්වත් අම්මලාට තාත්තලාට කායික සහනය මානසික සහනය උදා වේවා. අපේ තරුණ දරුවන්ට අපේ තරුණ මහත්තුරුන්ට දුවලට පුතාලට අනාගත ලෝකේ අභියෝග ජයගන්න දළදා හාමුදුරුවන්ගේ ශක්තිය ධෛර්යය ලැබේවා. අපේ දරුවෝ මතක තියා ගන්න ඕනේ පුතේ අපිට වරදිනකම් ගම්වල ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නවා. අපිට වරදිනකම් පවුල්වල ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නවා. අපිට හරියනවට කැමති අපි කනවට සතුටු වෙන්නේ අපේ අම්මයි තාත්තයි විතරයි. ජීවිතේ කිසි කෙනෙකුට පාවිච්චි වෙන්න එපා. ජීවිතේ කිසි කෙනෙකුට මාතෘකාවක් වෙන්න එපා. මේ සඳහා අවශ්‍ය ධෛර්යය අනාගත ලෝකේ අභියෝග ජයගන්න අවශ්‍ය ශක්තිය අපේ තරුණ මහත්තුරුන්ට සූවිසි අනන්ත බුදුගුණේ බලයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්කම සංවිධානය කරපු අනුග්‍රාහකත්වයේ දක්වපු සියලු දෙනාට පින් අයිති වේවා. ඔය ඇත්තෝ කරන කියන දේවල් දිනෙන් දින කිරිදුරුවා වාගේ හරියන්න ඕනේ. හැමදාම සෞභාග්‍ය ලැබෙන්න ඕනේ. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න ඔබ අප සෑම සියලු දෙනාටම මේ පින් කුසල් හේතු වාසනා වේවා සාදු කියලා පින් අනුමෝදන් වෙමු. ඔහොම වන්දනා කරගන්න සියලු දෙනාටම ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සුවපත් වේවා. තෙරුවන් සරණයි. චෙක්. මනාකොට දේශනා කරන ලද්දා වූ ඒ
උතුම් ශ්‍රී සද්ධර්මයට සීලුම දෙනාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ වගේම දේශනා කරන ලද්දා වූ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ තුලින් අපගේ ජීවිත ඒකාලෝක කරගන්නවා. අපගේ ජීවිතවල ශක්තිය ධර්මානුකූලව තව තවත් වැඩි කරගන්නවා කියන අදහසින් සද්ධර්ම ශ්‍රවණලාභී සියලු දෙනා දොහොත් මුදුන් තබා සාදුනාදය එකතු කරමු. සියලු දෙනා සාදු සාදු සාදු. ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින් රැකේ.